දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ටික කාලෙකට පස්සේ ඔන්න ආයෙමත් vlog එකක් ගෙනාවා. ඉතින් channel එක පටන් අරන් ඇත්තටම vlog 2යි අප්ලෝඩ් කරන්න ඕනේ. අද ගෙදර මම විතරයි ඉඳියේ. ඒ නිසාම පොඩි පාළුවකුත් උදේ පාන්දර දැනුණා. මම අද යාළුවව හම්බෙන්න යන්න හිතුණා. කාලෙකින් මාස ගානකින් අද තමයි මං එයාව හම්බ වෙන්න යන්නේ. ඔක්කොටම කලින් උදේම මොනවා හරි හදන්න හිතුණා. ඒ ගමන් මම vlog එකේ ඉතුරු ටික කරගෙන යන්න. පහුගිය කාලෙ පුරාවට මගේ යුනලයිෆ් එක පටන් ගත්ත නිසා ඇත්තටම මට ඒ ජීවිතයට හුරු වෙන්න ටිකක් අමාරු වුණා. ඒකට පොඩ්ඩක් හැඩ ගැහෙනකම් මං ටිකක් vlog කරන එකෙන් ඈත් වුණා. ඇත්තටම පහුගිය කාලේ මාරම ස්ට්‍රෙස් වුණා. ඇත්තටම ජීවිතේ මාරම මහන්සියක් දැනෙන්න ගත්තා. කොහොම හරි ඒ කාලේ ඇත්තා ඉතින් කඳුළුත් එක්කම හරි. ඉතින් ඔන්න දැන් අවුරුදු සීසන් එකනේ. මේ දවස් ටික මට ටිකක් ෆ්‍රී කිව්වට ෆ්‍රීම නම් නැහැ. වැඩ නම් පිරෙන්න තියෙනවා. ඒත් මම පුළුවන් තරම් මේ දවස් ටිකේ පොඩ්ඩක් නිදහසේ ඉන්න try කරනවා. පහුගිය කාලේ උදේ 3ට විතර නැගිටින එක රෑ 8-9 විතර වෙනකන් කාමරයකට අඩියක්වත් නොතිය කැම්පස් ලයිෆ් එකයි හොස්පිටල් ලයිෆ් එකයි එක ගෙවපු ජීවිතෙන් ඇත්තටම මානසික නිදහස කියන දේ නම් ලැබුණෙම නැති තරම්. ඒ දැනුණ ස්ට්‍රෙස් එකත් එක්ක මේ දවස් 9-10 මට ඇඟටවත් දැනෙන්න මදි වුණා. ඒ තරම් මාරම මහන්සි කාලයක් ගෙව්වා. ඉතින් අපි පොඩි කාලේ තරම් දැන් අවුරුද්ද මට දැනෙන්නේ නැහැ. මං හිතනවා ගොඩක් අය ජීවිතේ ඉස්සරහට යන්න වගකීම් එක්ක හිර වෙද්දී ඒ දේ කාටත් පොදු වෙනවා. අවුරුදු දවසට තව දින 3යි 2යි තව දින 1යි කියලා කොච්චරනම් බලන් ඉඳියද. එදා දවස ආවා ආයේ ඊට පස්සේ දවසේ ඉඳන් සාමාන්‍ය ජීවිතයේ දවසක් විතරක් වුණා. ඔහොම තමා ජීවිතේ ඉතින් මැරෙනකම්ම මේ ලෝකේ භාගයක් මිනිස්සු ජීවිතේ එක්ක ඔට්ටු අල්ලනවා. පුළුවන් නම් දන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලා කොපිරයිට් වදින්නේ නැති වෙන්න සිංහල සින්දු ට්‍රැක් vlog එකකට ඇඩ් කරන්නේ කොහොමද කියලා මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද මං කලින් දාපු පළවෙනිම vlog එකේ කොපිරයිට් වැදුන නිසා මම ඇත්තටම දැනන් හිටියේවත් නෑ ඇයි එහෙම කොපිරයිට් එන්නේ කියලා. පස්සේ තමයි YouTube channel එකක් කරද්දී කොච්චරනම් දේවල් දැනගෙන ඉන්න ඕනද කියලා මම ඉගෙන ගත්තේ. මන් දන්න විදියට YouTube ස්ටුඩියෝ එකෙන් අපිට vlog වලට දාන්න සිංහල සින්දු ට්‍රැක් නම් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. හොයාගත්ත සයිට් 2-3කින් ගන්න ට්‍රැක් තමයි මම vlog එක එඩිට් කරද්දී දාන්නේ. ඒත් ගොඩක් YouTube channel වල මම දැකලා තියෙනවා සිංහල සින්දු ට්‍රැක් දාන්න පුළුවන්. ඒත් ඒ කොහොමද කියලා මං හරියටම දන්නේ නැහැ.
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට ගොඩක් අයට ඒක උදව් වේවි. Here we are, three men without a country. Where to go, what to do, and how to be. I think we blew our last chance with the home crowd. We took our bows, said goodnight, and took off to where the lights don't reach. What do you do when it's all been said? Where do you go when it's all been done? Where do you run when you're alone? When there's no one left to hurt you? We'll be alright. We have the strength of the three of us. I have a knife to cut you down if you should need. What do you do when it's all been said? Where do you go when it's all been done? Where do you run when you're alone? When there's no one left to hurt you. Here we are. ඔන්න ඉතින් මං කිව්වා වගේ දැන් මං යාළුවෝ බලන්න යන්නයි ලෑස්ති වෙන්න හදන්නේ. මං කිව්වා වගේ අපි දෙන්නගේ යාළුකම දැන් අවුරුදු 9කට කිට්ටු වෙන්න යනවා. ඇත්තටම මම මාරම ග්‍රේට්ෆුල් වෙනවා මටම. මොකද මම ඒ වගේ යාළුවෙන් ලැබෙන්න තරම් මාරම වාසනාවන්ත වෙලා තියෙනවා. මනුස්සයෙක් වලට ඇදලා දාන්න පුළුවන් අවස්ථාවාදී මිනිස්සු අතරේ මටත් වඩා මං ගැන අවබෝධයකින් ඉඳපු යාළුවෙක් තමයි එයා. ප්‍රශ්න 1000ක හිර වෙලා ඉන්න මිනිස්සු සමාජය ඉස්සරහා hina වෙද්දී උඹ ප්‍රශ්නෙක නේද ඉන්නේ කියලා අහන්න තරම් තේරුම් ගැනීමක් තියෙන මිනිස්සු දැන් කාලේ හරිම අඩුයි. ජීවිතයේ සමහර අමාරු දවස්වලදී එයා මාව ඕන තරම් තුරුල් කරන් අඬලා ඇති. ඒ තරම් යාළුකමට එහා ගිය, සහෝදරකමටත් එහා ගිය අම්මෙක්ද තරම් බැඳීමක් එයා ගාව තිබුණා. ඒ වගේම තමයි ඉතින් කවදාවත් එයා මං හැමතිස්සෙම හරි කියලා කියන්නේ. මගේ වැරදි හදන්න උපරිම try කරා. බයින වෙලාවටත් ඉතින් පළු යන්න බයිනවා. එයා හැමදාම කිව්වේ ඔයා සතුටින් ඉන්න ඕන තීරණයක් ගන්න කියලා. ඒ වගේම හරි දේ විතරක් ජීවිතේ කරාගන්න කියලා. ඉතින් මම බස් එකෙන් ඇවිල්ලා පාරෙන් බැස්සා. මෙතන ඉඳන් යාළුවගේ ගෙදරට පොඩ්ඩක් ඇතුළට යන්න ඕන. එයා එනවා කිව්ව මාව ගන්න. හැමදාම ඉතින් ඔන්න ඔහොම තමයි. එනකන් බලන් ඉඳීමක් තමයි තියෙන්නේ. වෙලාවට නම් එන්නෙම නෑ හැබැයි. ඔන්න ඉතින් මගේ අතිජාති මිත්‍රයා ආවමාව එක්කයි යන්න. ඔය ඉතින් මාව නම් වීඩියෝ කරන්න එපා ගගා මට බැන බැන ඉන්නේ. දන්නවනේ ඉතින් යාළුවෝ හම්බුනාම ඒ තරම් සතුටු වෙලාවක් මේ ලෝකෙ කොයි වෙලාවකවත් නෑ. සමහරු දන්න ඇති මම ඔය
කොහෙද කියලා. ඔය කුළුම දැක්ක ගමනුත් අඳුරගන්න පුළුවන් වීඩියෝ එකේ මුල තිබ්බ. මං ඉන්නේ මේ රන්මිණි තැන්නේ. රන්මිණි තැන ටෙලිසිනමා ගම්මානි ගැන ගොඩක් අය අහලා ඇතිනේ. මං ගෙදර ඇතුලේ වීඩියෝ නම් ගත්තේ නැහැ. ඔය මං එහෙ ඉඳලා යන ගමන් අපේ තව යාළුවෙකුත් එක්ක අපි ටවුම පැත්තට යන්න ගත්තා. ඔය ඉස්සරහ යන යාළුවත් ස්කයි කියලා YouTube channel එකක් කරනවා. සමහර විට ඔයාලා දන්නවත් ඇති. එහෙනම් අදට මෙතනින් vlog එක ඉවර කරන්නම්. හැමෝටම සුබම සුබ දවසක් වේවා.